අපි දැන් හදන්න යන්නේ ක්ලිප්ස් කටුවට පබළු වලින් දාන ඩිසයින් එක. මම ඔයාලට පෙන්නන්නම්. පබළු 6ක් දාගන්න ඕනේ. පබළු 6ක් දාගෙන මුලින්ම දාගත්ත පබළුව ඇතුලෙන් අපි මේ ඉති කටුව යවනවා. මේ පබළු වලින් කොහොමත් අපි මේ නූල් එකෙන් වට 3-4ක් යවන්න ඕනි. නැත්තම් අර එකේ සවිමත් බව අඩුයිනේ. එතකොට අර නිකම් හිටින්නේ නෑ හයියට ඝනකමට මේක. ඉතින් දැන් මේ රවුම ඇතුලෙන් තව මේ නූල් රවුම් 3-4ක්වත් යවන්න ඕනේ. මෙහෙම යවලා ඊට පස්සේ අපි මේක හදාගෙන මෙතෙන්ට මැදටත් අපිට අපි ගැලපෙන විදිහට පබළු එකක් දාගෙන ග්ලූ ගම් එකෙන් අපිට පුළුවන් ක්ලිප්ස් කටුවට තියලා අලව ගන්න. නැත්තම් මේ අනිත් ගම් එක ෂුවර් නැහැ ගැලවෙයිද දන්නේ නැහෙනි. ඉතින් කස්ටමර් කෙනෙක්ට දුන්නට පස්සේ ඒක පව් එහෙම ගැලවුණොත් හරි නෑනේ. අපි දෙයක් දෙනවා නම් ඒක හොඳ ක්වොලිටි එකෙන් දෙන්න ඕනේ. එතකොට තමයි ආය අපිට ඕඩර්ස් එන්නේ. දැන් මම මේකට දාන්න යන්නේ කළු පාට පබළු එක. කළු පාට පබළු එක තමයි මම මේකේ මැද්දට දාගන්න යන්නේ. මෙන්න මෙහෙම. මේකේ සවිමත් බව වැඩි වෙනවා. අපි මේකේ නූල මේකේ 4 පාරක්වත් මේ පබළු අතරින් මෙහෙම යවලා ගත්තාම තමයි ඒකේ සවිමත් බව වැඩි වෙන්නේ. ඔයාලත් කැමති අය ඉන්නව නම් මේ වගේ පබළු නිර්මාණ කරන්න මගේ ගාව බඩු තියෙනවා. කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. දන්නේ නැත්නම් මගෙන් ඉගෙන ගන්නත් පුළුවන්. මම දන්න විදිහට මං කියලා දෙනවා. මේ විදිහට අපිට පුළුවන් මල් 3ක් විතර වගේ මේ ලොකු ක්ලිප්ස් කටුවකට මේ කටුවකට මේ જાතියෙන් මල් 3ක් හදාගත්තොත් ඇති. ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ මොනා හරි කරලා බලන්න. ඉතින් ඔයාලා හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ලොකුවට බිස්නස් නැහැ. ඉතින් කොහොමත් අලුතෙන් පටන් ගත්ත ගමන් ලොකුවට බිස්නස් එකක් එන්නේ නැහෙනේ. කොහොමත් ටිකක් කාලයක් පරණ වෙනකොට තමයි ඉතින් ඕඩර්ස් එහෙම එන්නේ. පොඩි ඕඩර්ස් එනවා. මං දන්න කියන මගේ යාළුවෝ ළඟපාත අය ඒ අය මගෙන් ගන්නවා මේවා. ස්ලිපර්ස් ගන්නවා. හෙයා බෑන්ඩ්, හෙයා කටු ඒ දේවල් ගන්නවා මගේ යාළුවෝ. ඉතින් මොකද මම මීට කලින් කෝට් නූල් වලින් ඔතන ඒව කරේ. කෝට් නූල් එකකින් ඔතන එක කරලා ගොඩක් විකිණුණා එහෙම මගේ ස්ලිපර්ස්. ඉතින් දැන් මං අලුත් ක්‍රමයකට මට හිතුණා පටන්ගෙන බලන්න. ඉතින් මම දැන් කරන්නේ පබළු වලින් ඩිසයින් කරනවා. මට ඉතින් අත්හදා බලන්න හිතුණා. ගෙදරට වෙලා නිකන් ඉන්නත් කම්මැලි. ඒක නිසා
මට හිතුණා ඉතින් කරලා බලන්න කොහොම වෙයිද කියලා. මෙන්න මේ විදිහට මේකට අපි තව මනස් සෙට් කරගන්න ඕනේ. 2යි තියෙන්නේ මෙතන. මල් 3ක් සෙට් කරගන්න. තරුණ ගෑනු ළමයින්ට හොඳයි. තරුණ ගෑනු ළමයි කැමතිනේ. මේ ඇඳුමේ පාටට හැම එකම කලදින්න කොණ්ඩ කටුව, කොණ්ඩ බූල, වොච් එක, හෙයා බෑන්ඩ් එක, සපත්තු දෙක මේ හැමදේම ගොඩක් අය අද එහෙම තමයි පාවිච්චි කරන්නේ. ඇඳුමේ පාටට තමයි හැමදේම බෑග් එක, හෑන්ඩ් බෑග් එක. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකක් කරලා ඔයාලට මම මේ දේවල් කරන හැටි පෙන්නන්න. මෙහෙම තමයි ඉතින් මගේ දවස ගෙවෙන්නේ. ලොකුවට බිස්නස් එකක් උනේ නැති වුණත් පොඩියට බිස්නස් වෙනවා. පස්සේ බලමු ඉතින් නේද? තාම පටන් ගත්තා විතරනේ. ගෙදරට ඉන්න නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ වෙන දෙයක් වෙද්දෙන් කියලා කරලා බැලුවා ඉතින්. ඔයාලත් එහෙම කැමති අය ඉන්නවනම් බඩු ගන්න ඕනේ නම් මගෙන් බඩු ගන්න. බඩු ඉතින් අද ඉල්ලලා හෙට ඕනේ අනිද්දා ඕනේ දවස් 2-3කින් ඕනේ කිව්වොත් නම් බැහැ. මොකද මම කොළඹ ගිහින් ඉපේ බඩුගේ. ඉතින් කලින් සතියක්වත් අඩුම තරමේ මට යනවා බඩු ටික ගෙනල්ලා එවන්න. මොකද පෝස්ට් කරලා එවනකොට එතන දවස් කොහොමත් 3ක්වත් දුරේ හැටියට වෙනස් වෙනවා ඉතින්. ඔන්න බලන්න යාළුවනේ කටුව හදලා ඉවරයි. තාම එළුවේ නේ. මේක දැන් තියෙන්නේ අපිට මෙහිම අල්ලලා මල්ටි බෝම් එකක් ගාලා අලව ගන්න. ලස්සනයි නේද? දම් පාටට කැමති අයට හොඳයි. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් ආයෙත් දවසකින් හම්බ වෙමු. සුබ දවසක් හැමෝටම.